ආයිබෝන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. අද මම ඔයාලට කියලා දෙන්නේ අමුද්‍රව්‍ය දෙකක් පාවිච්චි කරලා ලේසියෙන්ම මාස්මෙලොස් හදන විදිය. හරිම ලේසි රෙසිපි එකක් මේක. අපිට මේකට ශීතකරණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. බලමු අපි මේකට මොනවද වුණ කරන්න කියලා. මෙතන මම සීනි ග්‍රෑම් 250යි ජෙලටින් ග්‍රෑම් 30යි අරගෙන තියෙනවා. මේ අමුද්‍රව්‍ය දෙක විතරයි ඕන කරන්නේ. බලමු අපි කොහොමද හදන්නේ කියලා. මුලින්ම අපි ජෙලටින් ග්‍රෑම් 30ට මද රස්නේ වතුර ලිටර් 100ක් එකතු කරගමු. එකතු කරගෙන ජෙලටින් ටික හොඳට දිය කරගන්න. දිය කරගෙන පැත්තකින් තියාගන්න. ඊළඟට භාජනයක් ලිපේ තියාගෙන සීනි ග්‍රෑම් 250 එකතු කරගමු. මේ සීනියකට වතුර වලින් මිලිලීටර් 150ක් එකතු කරගන්න. මේ ප්‍රමාණයෙන් හරියටම ගත්තම ඔයාලට වරදින්නේ නැහැ. දැන් මේ සීනි ටික ලිපේ ගින්දර හොඳටම අඩු කරලා නූල් අදින පදම වෙනකම්ම රත් කරගන්න. මේ තියෙන විනාඩි 5කට පස්සේ ඔයාලට පේනවා නූල් අදින පදමට දැන් මිශ්‍රණය ඇවිල්ලා තියෙන්නේ. මේ වෙලාවේ අපි කලින් දිය කරලා තියාගත්ත ජෙලටින් ටිකත් එකතු කරගන්න ඕන. ජෙලටින් ටික දාගත්තත් ලිපේ ගින්දර අඩුම මට්ටමේ තියාගන්න ඕන. එහෙම තියාගෙන විනාඩි 5ක් වගේ හොඳට රත් කරගන්න. දැන් මේ විනාඩි 5කට පස්සේ ඔයාලා නැවතත් බලන්න හැන්ද උස්සලා නූල් ඇදෙන පදම තියනවාද කියලා. මේක තමයි හරිම පදම. දැන් මේ මිශ්‍රණය නිපෙන් බාගෙන බෝල් එකකට දාගන්න. දාගෙන විනාඩි 5ක් වගේ නිවෙන්න තියන්න. මේ තියෙන විනාඩි 5කට පස්සේ දැන් ටිකක් නිවිලා තියෙන්නේ. ඔයාලා බීටරේ උඩරිම වේගයට දාලා මේක බීට් කරගන්න ඕන. මුලින්ම බීට් කරනකොට පෙනෙන එකක් නෑ. ඒ ටිකක් අර බීට් කරනකොට හරියනවා. මේකේ වතුර ගතිය නැති වෙනකන් හොඳට බීට් කරන්න ඕන. මේ තියෙන විනාඩි 5කට පස්සේ ඔයාලට පේනවා ඇති මිශ්‍රණයේ වතුර ගතිය නැති වෙලා හොඳට උකු වෙලා තියෙනවා. මෙන්න මේ පදමට තමයි තියෙන්න ඕන. මම මේ මිශ්‍රණයෙන් භාගයක් ට්‍රේ එකට දාගන්නවා. මම කලින් ට්‍රේ එකට එක්ස්ට්‍රා ටිකක් ගාලා තියාගත්තේ. මේ විදියට ට්‍රේ එකකට දාගෙන තුනී කරගන්න ඕන. මේක හරි ඉක්මනට කරගන්න ඕන. මේ විදියට තුනී කරගෙන පැත්තකින් තියාගන්න. දැන් ඊතර මිශ්‍රණයට ඔයාලා කැමති පාටකින් කලරින් බිඳු දෙකක් තුනක් වගේ දාගෙන විනාඩි දෙක තුනක් බීට් කරගන්න. ඔයාලා ළඟ කලරින් නැත්තම් කැකලුවක් නැහැ. ඔයාලට පුළුවන් මේ මිශ්‍රණය එකපාරින්ම එකම ට්‍රේ එකට දාගන්න. වර්ණ දෙකකින් හදන නිසා තමයි මම කලරින් එක එකතු කරේ. මේකත් විනාඩි දෙකක් වගේ බීට් කරාට පස්සේ ඉක්මනටම ට්‍රේ එකට දාගමු. ට්‍රේ එකට දාගත්තට පස්සේ තුනී කරගන්න ඕනේ. මේකත් ඉක්මන් කරලා කරගන්න ඕනේ. ඉක්මනටම මේක තුනී කරගන්න. මේ විදියට තුනී කරගත්තට පස්සේ ඔයාලා විනාඩි 45ක් පැයක් වගේ මේක පැත්තකින් තියාගන්න. පැයක් විතර ගියාට පස්සේ මේ විදියට කෝන් පිටි ටිකක් අරගන්න. අරගෙන අපි හදාගත්තු මාෂ්මෙලෝ මිශ්‍රණය උඩින් හොඳට දාගන්න. මිශ්‍රණයේ වටේටත් හොඳට දාගන්න ඕන. එතකොට ගලව ගන්න ලේසි. මේ වගේ වටේ ඇලවිච්චක් ගලව ගන්න. ගලවගෙන මිශ්‍රණේ කෑලි කපා ගන්න පහසු තැනකට දාන්න. තැටියෙන් එළියට අරගෙන මේ වගේ හොඳට කෝන් පිටි තවර ගන්න ඕන. කෝන් පිටි නැත්තම් ඔයාලට අයිසින් සීනි ගන්නත් පුළුවන්. අයිසින් සීනික් නැත්නම් ගෙදර තියෙන සීනි ටිකක් අරගෙන හොඳට බ්ලෙන්ඩ් කරන්න පිටි වගේ වෙනකන්. දැන් අපි කෑලි කපා ගමු. කෑලි කපා ගන්නකොට පිහියත් හොඳට කෝන් පිටි ගන්න. මේ විදියට ඔයාලා කැමති ප්‍රමාණවලින් කෑලි කපා ගන්න පුළුවන්. මේ වගේ කපන හැම කෑල්ලකටම ඔයාලා කෝන් පිටි තවර ගන්න ඕන. කෑලි කපා ගත්තට පස්සේ ඔයාලා මේක විනාඩි දෙකක් වගේ යනකම් පැත්තකින් තියාගන්න. දැන් මේ විනාඩි දෙකකට පස්සේ අපි මේ මාෂ්මෙලොස් වල තියෙන වැඩි පිටි ටික පිහා වෙන පැත්තකින් තියාගමු. ඉතින් මේ තියෙන ලේසියෙන්ම හදාගත්ත මාෂ්මෙලොස් ටික මම ඔයාලට කෑල්ලක් මේ විදිහට කඩලා පෙන්නන්න. කඩේව වගේම තියෙනවා. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි එකක් තමයි මේක. සොයන් රැකියාවක් කරන කෙනෙක්ට උනත් ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලා හදලා රස බලන්න.